ලංකාවේ රියලිටි වේදිකාව කියන්නේ එක රැයකින් සාමාන්‍ය කෙනෙක්ව රටක් හඳුනන සුපිරිතරුවක් කරන්න පුළුවන් අපූරු තැනක්. හැබැයි මේ හැමෝටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ලැබෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ රියලිටි වේදිකාවෙන් ඇවිත් තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන අදටත් තමන්ගේ ජනප්‍රිය ගීත හරහා ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ හොල්ලන සුපිරිතරු 10 දෙනෙක් සහ ඔවුන්ගේ ජනප්‍රියම නිර්මාණ ගැනයි. 1. ශිහාන් මිහිරංග. මුලින්ම අපි කතා කරන්නේ ලංකාවේ රියලිටි ඉතිහාසයේ ලොකුම පෙරළී කරපු සන්නාමය ගැන. ඒ තමයි ශිහාන් මිහිරංග. සිරස සුපර්ස්ටාර් පළමු අදියරෙන් ආපු ශිහාන් එදා වගේම අදටත් තාරුණ්‍යයේ සිහින කුමාරයා. ඔහුගේ අද තනියෙන් මා ඔබගේ මතකෙන් වගේම පෙරදා මැවූ සිනා සහ සුළඟක් වෙලා වැනි ගීත අදටත් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ආදරණීය ගීත බවට පත් වෙලා. 2. මනේත් සංජය. ඊළඟට අපේ ලයිස්තුවේ ඉන්නේ හිරු ස්ටාර් පළමු අදියරෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු මනේත් සංජය. හරිම මිහිරි හැඟීම්බර කටහඬක් තියෙන මනේත් අද වෙනකොට ඔහුගේ පරණ නමක් මනාලයි හා සසර බැඳීමක් වැනි ස්වතන්ත්‍ර නිර්මාණ වගේම අන්තර්ජාලය තුල ඔහු ගායනා කරන විවිධ ආවරණ ගීත හරහාත් අතිශය ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි. 3. රවීන් තාරුක. ඊළඟට අපි කතා කරන්නේ ඇඟට හිරිගඩු පිපෙන තරම් සුන්දර කටහඬක් හිමි රවීන් තාරුක ගැන. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 8 වැනි අදියරේ අනශ්වරතාවයේ දිනා ගනිමින් සංගීත ක්ෂේත්‍රයට ආපු රවීන් අද වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියතම තරුණ ගායකයෙක්. ඔහු ගායනා කරන වැස්සක් වෙලා මට ආයේ ඕනා සහ හිමි නැති ආදරේක වැනි ගීත YouTube එකේ මිලියන ගණනකින් රසිකයෝ වැළඳගෙන තියෙන්නේ ඔහුගේ ඒ ආත්මීය කටහඬ නිසායි. 4. සුනීර සුමංග. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 5 වැනි අදියරේ කිරුළ හිමි කරගත්තු සුනීර සුමංග කියන්නේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ මනා හැදෑරීමක් තියෙන දක්ෂයෙක්. අතිශය ගැඹුරු සහ හැඟීම්බර හඬකින් ගීත ගායනා කරන සුනීර సంతాන සුසුම් නෙලා ගැනුමට වගේම ටෙලිනාට්‍ය පසුබිම් ගීත රැසක් හරහා රසික හදවත් කඳුලින් තෙත් කරන්න සමත් වුණු ගායකයෙක්. 5. සංක දිනෙත්. සිරස සුපර්ස්ටාර් දෙවනි අදියරෙන් ආපු සංක දිනෙත් කියන්නේ හුදෙක් ගායකයෙක් විතරක් නෙවෙයි. බටහිර සහ පෙරදිග සංගීතය අපූරුවට මුසු කරමින් ඔහු නිර්මාණය කළ රිදෙන නොරිදෙන රෝස කල්පනා සහ හිත රිදවනා වැනි අපූර්ව ගීත අදටත් අපේ රටේ තරුණ පරපුර අතර නොමියෙන නිර්මාණ විදියට රැඳිලා තියෙනවා. 6. නදිනී ප්‍රේමදාස. සුපර්ස්ටාර් දෙවනි අදියරේ කැපී පෙනුණු දක්ෂතම ගායිකාව තමයි නදිනි ප්‍රේමදාස. වේග රිද්මයේ ගීත වගේම ශාස්ත්‍රීය ගීතත් එක වගේ ගයන්න පුළුවන් නදිනිගේ දිලිසෙන දෙනෙත ඔබේ සපු කුසුමේ සහ සිත ආදරේ සොයා වැනි ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරනවා. 7. ෆැලන් ඇන්ඩ්‍රියා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 9 වෙනි අදියරේ කිරුළ හිමි කරගත්තු ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ සැබෑම දක්ෂ ගායිකාවක්. ඇයටම ආවේනික වුණු බටහිර ආරේ කටහඬත් එක්ක ඇය ගායනා කරපු ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ වන පැටලී අහංකාර කොල්ලෝ වැනි ගීත හරහා ඇය ක්ෂේත්‍රයේ වෙනස්ම ගමනක් යනවා. 8. හනා ෂෆා. ද වොයිස් ශ්‍රී ලංකා වේදිකාවෙන් බිහි වුණු අතිශය මොළොක් සහ ආත්මීය කටහඬකට හිමිකම් කියන ඇය තමයි හනා ෂෆා. ඇය විසින් අපූර්වට ගායනා කරන ලද ඇගේම නිර්මාණ වන මල් ඔන්චිල්ලා මේ උයනේ වගේම මායාවක් වැනි ගීත සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රියයි. 9. අශාන්‍යා ප්‍රේමදාස. ඊටාම බාල වයසින් ක්ෂේත්‍රයට ඇවිත් දැවැන්තම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තේ වොයිස් ටීන්ස් තරඟාවලියෙන් ආපු අශාන්‍යා ප්‍රේමදාස. ඇගේ කටහඬින් ගැයෙන රෝසයායේ වගේම ලංලී ආවා වැනි ගීත YouTube අවකාශයේ මිලියන ගණනින් නැරඹුම් වාර ලබාගෙන තිබෙනවා. 10. අපූර්වා ආශාවරී. අවසාන වශයෙන් අපි කතා කරන්නේ ඩ්‍රීම් ස්ටාර් 11 වැනි අදියරෙන් කරලියට ආපු නව පරපුරේ දක්ෂතම තරුවක් වන අපූර්වා ආශාවරී ගැන. ශාස්ත්‍රීය සංගීතයේ මනා හැදෑරීමක් පෙන්නුම් කරමින් නුඹ දුන් ඒ සහ රහසේම වැනි ගීත ඉතා උසස් මට්ටමකින් ගායනා කරමින් ඇය රසික සිත් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.